ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. අදත් ඔන්න Forget Me Not පොතේ තවත් ලස්සන තැනක් රස විඳින්න අවස්ථාවක් හදලා දෙන මේ හදන්නේ. ඉතින් අමතක කරන්න එපා. පොත්ගුලි YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook, Instagram, TikTok follow කරලා තියාගන්න. අද වීඩියෝ එකනොත් ලියුම් ගනුදෙනු ගැන තමයි ඔන්න ඉදිරිපත් කරන්න. දැන් කලින් වීඩියෝ එකෙත් ලියුම් ගනුදෙනු පටන් ගත්ත විදිහ ගැන මම ඔයාලත් එක්ක අදහස් බෙදා හදාගත්තානේ. එතකොට ඕල්යා යුමීසන් අතර මේ ලියුම් ගනුදෙනු සිද්ධ වෙනකොට ඕල්යත් පිළිතුරු ලිපියක් යවනවා. එතකොට අද ඒ පිළිතුරු ලිපියයි ඒ වගේම කලින් යුමීසන් යවපු ලිපියයි මේ දෙක අතරේ තවත් අපිට මේ පොත ගැන අදහසක් ලබා ගන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා. ඒ දේවල් මතු කරන්න මම සූදානම්. මුලින්ම මතක් කරන්න ඕනේ දැන් මේ යුමීසන් යවපු ලියුම ඒ වගේම ඕල්යා මෙයාට එවන ලියුම. මේ ලියුම් බලනකොට ඒගොල්ලන් ආදරෙන් ආමන්ත්‍රණය කරනවා වගේම හරි ලස්සනට තමයි අවසන් කරන්නේ. පළවෙනිටම ඕල්යට යවපු ලියුම යුමීසන් අවසන් කරන්නේ මෙන්න මේ විදිහට. මං ඔයාගේ මී පැණි පාට සහෝදරි යුමීසන්. එතකොට ඕල්යා යුමීසන්ට යවන ලියුම අවසන් කරන්නේ ලෙඩ උණු ඕල්යා කියලා. හරිම සුන්දර විදිහට මේ දෙන්න අතර ලියුම් ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඉතින් ওই විදිහට ලියුම් ගනුදෙනු වෙනකොට දැන් මෙයාලා ඉන්න තැන් ගැන අපිට ලොකු අදහසක් නැහැනේ. හැබැයි මේ ලියුම් කියවගෙන යනකොට එයාලා හරියටම කියන්නේ මං කොතනද ඉන්නේ කියලා. හැබැයි අපිට අදහසක් ගන්න පුළුවන් ඒගොල්ලන් කියන දේවල් වලින්. ඕල්යට යවන ලියුමේ යුමීසන් මෙන්න මෙහෙම කියනවා. මූද පැත්තේ අහස මේපල් එත්තක පාටයි. ඒ වගේම තමයි යුමීසන්ට ඕල්යා යවන ලියුමේ මෙන්න මේ විදිහට තියෙනවා. මගේ ජනේලයෙන් පෙනෙන අනන්තයත් එක්ම කඳු වළලු ඇති සුන්දර දර්ශනය මම වසර ගණනාවක් තිස්සේ මේ පැරණි ලී පුටුවේ හිඳ බලා වුණා. බොහෝ විට මේදුම් සියලු කඳු වැටි වසා ගන්නවා. ඔන්න ওই විදිහට සඳහන් කරනකොට අපිට හිතා ගන්න පුළුවන් යුමීසන් ජීවත් වෙන්නේ වෙරළබඩ ප්‍රදේශයක, ඒ වගේම ඕල්යා ජීවත් වෙන්නේ කඳුකර ප්‍රදේශයක කියලා. හරි, දැන් මේගොල්ලන් ඉන්න තැන් ගැන අපිට අවබෝධයක් තියෙනවනේ. ඒ වගේම මේගොල්ලන්ගේ හිත වෙනස් වෙන විදිය, හිතට දැනෙන හැඟීම් හරි ලස්සනට තවත් ලස්සන කතාවක් කියනවා වගේ තමයි ඉදිරිපත් කරන්නේ. ඕල්යාට දැන් හැඟීම ඕල්යා යුමීසන්ට යවන ලියුමේ මෙන්න මේ විදිහට කියනවා. මට දැනුනේ මම සෙනඟ පිරුණු ශ්‍රීකකාමී දුම්රියකට පරක්කු වෙලා නැගගත්ත නොගැලපෙන මිනිස්සෙක් විදිහට. ඉතින් මේ වගේ තවත් ගොඩාක් ලස්සනට එයාලට සිදුණු සිදුවීම් හරි අපූර්වවට විස්තර කරනවා. ඔයාලට ආරාධනා කරනවා Forget Me Not පොත ගන්න, අරගෙන කියවන්න. මේ සුන්දර අවස්ථා ඔයාලා කියවලම රස විඳින්න. එහෙනම් එකතු වෙලා ඉන්න පොත්ගුල්ලිය එක සූදානම් තවත් ලස්සන තැන, රස තැන ඔයාලට විඳින්න පෙන්නලා දෙන්න. මේ පොත්ගුල්ලිය.